Hey there, welcome to IELTS with Krish. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවා ELTS වල තියෙන general informations කීපයක් ගැන. පළවෙනි දේ තමයි ඇයි අපි IELTS කරන්න ඕන. computer deliver exam එකක් නිසා ගොඩක් අය මේ වෙනකොට පසුබෑලා ඉන්නවා මට මේක computer එකේ කරන්න අමාරුයි මේක paper based වගේ නෙමෙයි කියලා. නෑ. මම ඔයගොල්ලන්ව encourage කරනවා computer deliver exam එක paper based exam එකට වඩා ලේසි. ඒ කොහොමද කියන එක මම ඉස්සරහා වැඩසටහන් වලදී කතා කරනවා. එතකොට අනිත් කාරණාව තමයි ඔයාලා දන්නවද කම්පියුටර් ඩිලිවර් එක්සෑම් එකක් කරද්දී තියෙන ෆැසිලිටිස් මොනවද කියලා. සාමාන්‍යයෙන් අපි පේපර් බේස්ඩ් එක්සෑම් එකක් කරද්දී රිසල්ට්ස් එන්න ඔයාලට දවස් 14ක් යනවා. හැබැයි කම්පියුටර් ඩිලිවර් එක්සෑම් එකකදී ඔයාලට දවස් සාමාන්‍යයෙන් 2-5 අතර ඔයාගේ වැඩ කරන දවස් 2-5 අතර ඔයාගේ රිසල්ට්ස් අවුට් වෙනවා. ගොඩක් වෙලාවට ඊට කලින් රිසල්ට්ස් අවුට් වෙනවා. ඒකේ තියෙන හොඳම වාසිය තමයි ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මොනවා හරි මොඩියුල් එකක බෑන්ඩ් එකක් අඩු වුණොත් ඔයාට one skill retake එකකට යන්න පුළුවන්. one skill retake එකක් කියන්නේ අපි හිතමු ඔයා exam එක කළා ඔයාට reading වල marks අඩුයි. ඔයාට ඒක ආපහු අර corrections වලට දානවට වඩා ඔයාට sure නම් ඔයා හරියට perform කළේ නැහැ කියන එක ඔයාට පුළුවන් one skill retake එකක් කරලා ඒ reading part එක විතරක් අපහු කරන්න. ඒකට විතරක් මහන්සි වෙලා. එතකොට ඔයාගේ exam result sheet එක appear වෙන්නේ අලුත් result එකත් එක්ක. අපි හිතමු one skill retake එක දාලා ඔයාට අවශ්‍ය band එක ඔයා ගත්තා නම් අර අනිත් modules තුනේ result එකත් එක්ක one skill retake එක add වෙලා තමයි අලුත් result sheet එකක් විදිහට ඔයාට ලැබෙන්නේ. ඉතින් ඒක හරි වාසි ස්ටුඩන්ට් කෙනෙක්ට මොකද අලුතෙන්ම ආයේ එක්සෑම් එකක් කරලා මොකද පේපර් බේස්ඩ් වලදී මේ ෆැසිලිටි එක තිබුණේ නැහැ. ඉතින් අලුතෙන්ම එක්සෑම් එකක් කරලා සල්ලි සහ කාලය වියදම් කරනවට වඩා one skill retake එකකට යන්න පුළුවන්. ඒකම ඔයාට හිතෙනවා නම් ඔයා හොඳට perform කළා. හැබැයි ඔයාට ලකුණු ලැබිලා තියෙන එකේ මොන හරි doubt එකක් තියෙනවා කියලා ඔයාට EOR එකක් apply කරන්න පුළුවන්. EOR එකක් කියන්නේ ඔයාට පුළුවන් ඔයාට request කරන්න ඔයාගේ paper එක නැවත check කරන්න කියලා. double check කරන්න කියලා. ඉතින් එතනදී ඔයාගේ අපි හිතමු ඔයා writing part එකකට writing module එකට තමයි EOR එක දැම්මේ කියලා. EOR එකේදී ඔයාගේ band එක වෙනස් වුණොත් ඔයාට ඒ EOR එක දාපු මුදලත් සමග ඔයාගේ අලුත් බෑන්ඩ් එක වෙනස් වෙලා ෆයිනලයිස් වෙලා ඔයාගේ රිසල්ට් ෂීට් එක ඔයාලට ලැබෙනවා. හැබැයි ඔයාගේ EOR එකේදී ඔයාගේ බෑන්ඩ් එක වෙනස් නොවෙන්න පුළුවන්. ඊට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිබ්බ විදියට එහෙම වෙනවා හරිය අඩුයි. ඉතින් EOR එකකදී මොකද එහෙම සිද්ධියක් සිද්ධ වුණොත් ඔයාට ඒ ගෙව මුදල නැවත ලැබෙන්නේ නැහැ සහ ඔයාගේ බෑන්ඩ් එක වෙනස් වෙන්නේ නැහැ. Good luck. Krish Jayasinghe